දශක ගණනාවක් පුරාම ලෝක සිනමාව අපිට ඉගැන්නුවේ අඳුරට බය වෙන්න. රැයට ඇහෙන අමුතු ශබ්දයකදී, ජනේලයකට වැටෙන හෙවණැල්ලකදී අපි බය වෙන්නේ අපිට එතන හැංගිලා තියෙන දේ පේන්නේ නැති නිසා. හැබැයි 2019 අවුරුද්දේ රිලීස් වුණ ආරි ඇස්ටර්ගේ මිඩ්සොමර් චිත්‍රපටයේ මේ සම්ප්‍රදාය බිඳලා දැම්මා. මොකද මෙතනදී පෙන්නලා දෙනවා කිසිම දෙයක් හංගන්න බැරි දැවෙන ඉරේලිය සහිත දහවල අඳුරුතම රාත්‍රියකටත් වඩා ගොඩක්ම භයානක වෙන්න පුළුවන් කියලා. ස්වීඩනයේ හර්ගා කියන ගම්මානයේ හිරු බහින්නේ නැති දින 9ක උසවයක් පාදක කරගෙන නිර්මාණය වුණ මේ චිත්‍රපටයේදී භීෂණයේ ආයුධය තමයි ආලෝකය. මීට අවුරුදු කීපයකට කලින් මම මේ චිත්‍රපටයේ ප්‍රධාන තේමාව වෙන බයිපෝලර් ඩිසෝඩර් එක ගැන සහ ඩැනි ක්‍රිස්ටියන් දෙන්න අතර තිබුණ ටොක්සික් රිලේෂන්ෂිප් එක එකිනෙකාව විනාශ කරගත්ත විදිය ගැන කතා කරා. ඉතින් ඒ ප්‍රධාන රිවිව් එකට අමතරව එන අතුරු රිවිව් එකක් තමයි අද වීඩියෝ එකේ මම ඔයාලට අරගෙන එන්නේ. එහෙනම් අයිබෝන් කියලා පිළිගන්නවා අදත් බබල් ටයිම්ස් channel එකත් එක්ක එකතු වෙලා ඉන්නාලා හැම කෙනෙක්ම මේ වීඩියෝ එකෙන් අපි කතා කරමු අන්ධකාරයට වඩා ආලෝකයේ තියෙන භයංකාර බව මේ චිත්‍රපටය ඇතුලේ ඔප්පු කරන්නේ කොහොමද කියලා. මෙතනදී මතු කරන පළවෙනිම කාරණාව තමයි ආලෝකයේ තියෙන තැනක අපිට හැංගෙන්න තැනක් නැතිවීම. අඳුර කියන්නේ සතුරෙක් වගේම ආරක්ෂකෙක්. මොකද අපිව බය කරන අඳුර විසින්ම අපිට හැංගෙන්න අවස්ථාවක් ලබා දෙනවා. හැබැයි ආලෝකය අපිට සතුරු වුණාම එයා අපිට හැංගෙන්නවත් කිසිම අවස්ථාවක් දෙන්නේ නැහැ. මිඩ්සොමර් චිත්‍රපටයේදී විවෘත භූමිය සහ දීප්තිමත් හිරු එළිය නිසා කිසිම චරිතයකටවත් ප්‍රේක්ෂකයටවත් ඒ සිද්ධ වෙන දේවල් වලින් හැංගෙන්න කොනක් ඉතුරු වෙන්නේ නැහැ. ඉතින් හැමදේම පැහැදිලිව පෙනීමෙන් ඇතිවෙන අනාරක්ෂිත බව අඳුරට වඩා ගොඩක්ම පීඩාකාරී. අපි දැන් අපේ සාමාන්‍ය ජීවිතයට එමු. අපේ ජීවිතයේ අපේ අත්විඳලා තියෙන ගොඩක් කම්පන සහගත සිදුවීම්. ඒ කියන්නේ මරණ, හදිසි අනතුරු, මිනිමැරුම්, ශාරීරික හිංසන, ගෘහස්ත හිංසන, වාචික අපයෝජන, අපචාර මේ දේවල් ගොඩක්ම සිද්ධ වෙන්නේ හොඳට එළිය තියෙන සාමාන්‍ය දහවල් කාලේ. ඒ වගේම මේ හැමදේම සිද්ධ වෙන්නේ අපිට පැහැදිලිවම දකින්න පුළුවන් මිනිස්සු අතින්. ඒ කියන්නේ අපි පැහැදිලි ආලෝකයේ ඉඳිදි තමයි අපිට මේ හැමදේම සිද්ධ වෙන්නේ. ඉතින් මිඩ්සොමර් චිත්‍රපටයේ පෙන්නලා දෙනවා සැබෑ භීතිය පවතින්නේ අපිට නොපෙනෙන අඳුරේ නෙවෙයි හැමදේම පැහැදිලිව පේන ආලෝකය ඇතුලේ බව. අපේ ජීවිතවල සිද්ධ වෙන ලොකුම අවාසනාවන් සහ වේදනාවන් ඉර පායලා තියෙද්දිම ලෝකයා බලා ඉඳිද්දිම සිද්ධ වෙන්න පුළුවන්. ඒත් ඒ දේවල් නතර කරන්න කාටවත් බැරි වුණාම ඒ වෙනුවෙන් කවුරුවත් ඉදිරිපත් නොවෙද්දි දැනෙන ඒ අසරණකම අඳුරට වඩා 10 වාරයක් බය හිතෙන දෙයක්. ඉතින් අඳුරට අපි බය වෙන්නේ එතන තියෙන දේ අපිට පේන්නේ නැති නිසානේ. නමුත් හැමදේම අස්පනා පිටම පේන්න තියෙද්දිත් ඒකෙන් ගැලවෙන්න මගක් නැති වෙන එක තමයි ඇත්තම හොර එක. එහෙම නැත්නම් ඇත්තම භයානකත්වය. දෙවෙනි කාරණාව තමයි ලස්සන ඇතුලේ තියෙන බිහිසුණු බව. අපි හිතාගෙන ඉන්නේ නපුර තියෙන්නේ කැත අඳුරු තැන්වල කියලා. හැබැයි නපුර කියන දේ ලස්සන මල් මාලා වලින්, hina වෙන මූණු වලින්, පිරිසිදු සුදු ඇඳුම් වලින්, කාරුණික වචන වලින් හරිම සාර්ථකව වහන්න පුළුවන්. ඉතින් අපි හිතාගෙන ඉන්නේ සෝබාදහම ක්‍රියාත්මක වෙන්නේ සාධාරණත්වය සහ සදාචාරාත්මක බව මත කියලා. ඒත් ඇත්තටම සෝබාදහම අපේ සදාචාරය ගැන කොහෙත්ම තැකීමක් කරන්නේ නැහැ. ඉර පායන්නේ හොඳ මිනිසුන්ට වගේම මිනිමරුවන්ටත් එක හා සමානව. අන්න ඒ සෝබාදහමේ උදාසීනත්වය අපිව මෙතෙන්දී බය කරනවා. ඒ වගේම නපුර කියන්නේ අඳුරු විරූපී දෙයක් නෙවෙයි. ඒක සුන්දරත්වය සහ ආලෝකය එක්කම මිශ්‍ර වෙලා පවතින්න පුළුවන් කියන එකත් මේ ෆිල්ම් එකේදී ප්‍රේක්ෂකයාට පැහැදිලිවම තේරුම් කරනවා. තුන්වෙනි එක
මේ ෆිල්ම් එක ඇතුළේදී අඳුර කියන දේ අපේ පෞද්ගලිකත්වයට සමාන කරනවා. ඒ වගේම ආලෝකය කියන දේ අපි සමාජයට නිරාවරණය වීම සමාන කරනවා. අපිට අපේම කියලා ලෝකයක් තියෙනවා. අපේ රහස්, අපේ පෞද්ගලික වේදනාවන් මේ හැමදේම කළුවරේ හංගලා දාන්න අපිට පුළුවන්. හැබැයි හැමෝටම පේන ආලෝකය මැද අපි ඉඳිද්දී ඒ පෞද්ගලිකත්වයට ඉඩක් නැහැ. හර්ග ගම්මානේ හැම කෙනෙක්ම අඬන්නේ එකට, hina වෙන්නේ එකට, ප්‍රචණ්ඩත්වය යෙදෙන්නෙත් එකට. මෙතනදී පුද්ගලයා කියන සංකල්පය ආලෝකය ඇතුලේ දිය වෙලා ගිහිල්ලා සමූහය කියන සංකල්පය විතරක් ඉතුරු වෙනවා. සරලවම කිව්වොතින් ඌමනාවට වඩා සමාජයට නිරාවරණය වීම විසින් කෙනෙකුගේ පුද්ගලික අනන්‍යතාවය මකලා දාලා ඒ කෙනාව නිකම්ම සමූහයක කොටසක් විතරක් බවට පත් කරනවා. මේක ඇත්තටම හරිම බය හිතෙන තත්ත්වයක්. මොකද මම කියන හැඟීම නැති වෙලා අපි කියන සාමූහික උමතුවට යටත් වුණාම ඕනම දරුණු අපරාධයක් වුණත් ආගමික හෝ සංස්කෘතික මෙහෙවරක් විදියට සාධාරණීකරණය කරන්න පුළුවන් වෙනවා. අන්තිමට ඉතුරු වෙන්නේ තමන්ගේ අනන්‍යතාවය අහිමි වුණ සමූහයකට ගොදුරු වුණ මිනිස් රූප විතරයි. චිත්‍රපටයේ අවසානයේ ඩැනීගේ මූණට එන හිනාව. ඒක සතුටේ සලකුණක් නෙවෙයි. ඒක එයා තෝරගත්ත උමතුවේ සලකුණක්. අපි මේක මුල් රිවිව් එකේදීත් කතා කරා අඳුරේ සැඟවෙන ડિප්‍රෙෂන් ස්වභාවය, මේනියා තත්ත්වයට පත් වෙන විදිය ගැන. ඉතින් සත්‍යයේ ආලෝකය ඕනවට වඩා දීප්තිමත් වුණාම ඒක දරා ගන්න බැරි වෙන මිනිස් මනසට ඉතුරු වෙන එකම විකල්පය වෙන්නේ ඒ ආලෝකයට යටත් වෙලා පිස්සෙක් විදිහට ජීවත් වෙන එක විතරක් බව මිඩ්සොමර් චිත්‍රපටය අවසානයේදී පෙන්වලා දෙනවා. හරි, අද වීඩියෝ එකෙන් අපි කතා කරේ මිඩ්සොමර් චිත්‍රපටය ඇතුලේ අන්ධකාරයට වඩා ආලෝකය භයානකයි කියන කාරණාව නිර්මාණකරුවා විසින් චිත්‍රපටය ඇතුලේ ඉස්මතු කරලා පෙන්වන්නේ කොහොමද කියන එක ගැන. ඉතින් මේ සම්බන්ධයෙන් ඔයාලටත් ඔයාලගේම අදහස් ඇති ඒ හැම එකක්ම කමෙන්ට් සෙක්ෂන් එකේ අපිත් එක්ක බෙදා ගන්න කියලා මම ආරාධනා කරනවා. එහෙනම් මම අද ගිහින් එන්නම්. අපි ආයෙමත් දවසක හමු වෙමු අලුත් රිවිව් එකකින්.